ආයුබෝවන් අපේ ජීවිතේ අපි දකින සමහර සිහිනවලින් අපිට කියන්නේ හරිම පුදුමාකාර පණිවිඩ. ඔබ කවදා හරි සිහිනෙන් විනිශ්චයකරුවෙකු දැක තිබෙනවාද? බොහෝ දෙනෙක් විනිශ්චයකරුවෙකු දැක්කාම සිතන්නේ එය නීතිමය ගැටලුවක් කියලා. නමුත් සිහින විද්‍යාවට අනුව මෙහි පලාපලය ඉතාමත් සුබයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබ සිහිනෙන් විනිශ්චයකරුවෙකු දුටුවහොත් ඔබේ බලාපොරොත්තු සඵලවන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳවයි. සිහින විද්‍යා පොතපතට අනුව සිහිනෙන් විනිශ්චයකරුවෙකු දැකීම ඉතාමත් වාසනාවන්ත ලකුණක්. මෙහි සැබෑ පලාපලය වන්නේ ඔබ මෙතෙක් කාලයක් සිහින මැවූ ඔබේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා සඵලවන බවයි. මෙම සිහිනෙන් ඔබේ ජීවිතයට ලැබෙන ආශිර්වාද කිහිපයක් තිබෙනවා. සාධාරණයේ ඉටුවීම. ඔබ යම් අසාධාරණයකට ලක්ව සිටියා නම් හෝ ඔබේ අයිතිවාසිකමක් වෙනුවෙන් වෙහෙස වුණා නම් එයට නිසි විසඳුම සහ සාධාරණය ලැබෙනු ඇත. තීන්දුව తీරන සාර්ථක වීම. ඔබ ගන්නා වැදගත් තීරණ වලින් ඔබට යහපත් ප්‍රතිඵල හිමිවන බව. කටයුතු සාර්ථක වීම. ප්‍රමාද වී තිබූ වැඩ කටයුතු හෝ අවහිර වී තිබූ බලාපොරොත්තු නැවත පණ ගැන්වී සාර්ථකත්වයේ කරා ගමන් කිරීම. ගැඹුරු විග්‍රහය. විනිශ්චයකරුවෙකු යනු නිවැරදි තීන්දුව ලබා දෙන පුද්ගලයයි. එම රුව සිහිනෙන් දකිනවා කියන්නේ ඔබේ ජීවිතයේ පවතින අවිනිශ්චිත බව දුරු වී ඔබේ වාසනාව තහවුරු වන බවයි. ඔබ රැකියාවක්, ව්‍යාපාරයක් හෝ විභාගයක් ගැන බලාපොරොත්තුෙන් සිටියා නම් එම ප්‍රාර්ථනාව ඉටුවීමට කාලය උදා වී ඇති බව මෙම සිහිනය අපට පවසනවා. ඔබත් මේ වගේ සිහින දැක තිබේද? ඔබ දුටු විනිශ්චයකරුවා ඔබට යම් දෙයක් පැවසුවාද? ඒ අත්දැකීම අපිට කමෙන්ට් එකකින් කියන්න. ඔබ දකින හැම සිහිනයකම සැගවුණු අරතු සහ පලාපල දැනගන්න අපේ গুপ্ত රහස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරත් ෂෙයා කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තුත් සඵල වීමට මේ පණිවිඩයේ ශක්තියක් වේවි. ඔබ සැමගේ සීළු බලාපොරොත්තු සඵලවන වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.